ඉන්ඩිකේටර් එක. ෆස්ට් මතක තියාගන්න මේක ජස්ට් ඉන්ඩිකේටර් එකක් විතරයි. ඔයාලගේ ට්‍රේඩින් කෝච් නෙමෙයි. හරිද? මේකේ දෙන සිග්නල් එක ඔයාලගේ සිග්නල් එකට කන්ෆර්මේෂන් එකක් දෙනවා විතරයි. මේකට ට්‍රේඩ් කරන්න ඕනි කියලා එකක් නැහැ. මේක ඇකියුරන්සි එක 60ත් 75ත් 80ත් අතර තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේක 4 වගේ වැටුනොත් 75ත් 80ක විතර වින් රේට් එකක් තියෙනවා. මේක 4 වගේ තිබ්බොත් සාමාන්‍ය 60ත් 75ත් වගේ අතර වින් රේට් එකක් තමයි තියෙන්නේ. එතකොට මුලින් ඉඳන් යන්නම් මම මෙතන ඉන්ඩිකේටර් එක ඩිලීට් කරනවා. මොකද මේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්නේ කොහොමද සහ ඉන්ඩිකේටර් එක බලාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දෙන්න කියලා. මම මේක කපලා වෙනම දාන්න ඕන හින්දා මම මුලින් ඉඳන් යන්න. මේ ඉන්ඩිකේටර් එක අයින් කරා කියලා හිතන්න. එතකොට මම ඔයාලට ඉන්ඩිකේටර් එක ඉල්ලපු කට්ටියට මම ලින්ක් එක දීලා තියෙනවා. එතකොට ලින්ක් එකෙන් ඔයාලට ඕනනම් පුළුවන් ලින්ක් එකෙන් ගියපු කට්ටියට මෙන්න මෙහෙම තමයි පෙන්වන්නේ ලින්ක් එක. එතකොට ලින්ක් එකේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් add to favorite දෙන්න. එතකොට add to favorite දුන්නාට පස්සේ ඔයාලගේ ඉන්ඩිකේටර්ස් ලිස්ට් එකේ favorite ගොඩේ මේක තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට මෙන්න මෙතන use on chart කියලා තියෙනවා. මේක ක්ලික් කරාම chart එකට වැටෙනවා. මගේ chart ගොඩක් තියෙන හින්දා මම ඒක ක්ලික් කරන්නේ නැහැ. එතකොට මේක වැටෙනවා මගේ primary chart එකට. ඊට පස්සේ මම chart එකට ගියා, ඉන්ඩිකේටර් එකට ගියා. මෙතන favorite ගොඩේ ඔයා select කරගත්ත ඉන්ඩිකේටර් එක තියෙනවා. එතකොට මේක ක්ලික් කරාට පස්සේ ඒක වැටෙනවා. එතකොට normally default settings ටිකෙන් ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඔයාට ඕන්නම් මෙතන fair value gap එක කොහොමද වෙනස් වෙන්න ඕනේ, බාර් කොච්චරක් මිනිමම් පෙන්වන්න ඕනේද, ඊළඟට order block එක කොහොමද ඔයාට බාර් size value එක වෙනස් වෙන්න ඕනේ, ඊළඟට මෙතන ඔයාට liquidity swap එක ඕනේද එපාද, ඒ ටික ඔයාට අවශ්‍ය විදිහට මේවා කරගන්න පුළුවන්. ඊට RSI period එක ඔයාට කොහොමද වෙනස් වෙන්න ඕනේ, මේක මම දාලා තියෙන හොඳම setup එක හොඳටම තියෙන්න ඕන විදිහට. ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මම මෙතන right ඒ ටික වෙනස් කරගන්න පුළුවන්. මොකක් හරි වුණා. මගේ තාම මේක අප්ඩේට් වෙලා නැහැ. අලුතෙන් අප්ඩේට් කරපු එකට ඒකයි කේස් එක. wait ඉස්සෙල්ලා සර් දාපු එක ඒක අප්ඩේට් උන්නේ නැහැ සර්. ඒක තමයි මේක අප්ඩේට් වෙලා නැහැ. බයි පොසිෂන් එකයි ඒ සෙල් පොසිෂන් එක අප්ඩේට් උන්නේ නැහැ. මම රීෆ්‍රෙෂ් කරලත් බැලුවා කීප වතාවක් මේද කියලා මගේ එකේ අවුලක්ද කියලා නෑ බලනකොට මේ අප්ඩේෂන් එක අවිල්ලා නැහැ. ඒ අප්ඩේට් එක ඇවිල්ලා නැතුව ඇති එහෙනම් මම දැන් මේක recent chart දීලා බලමු. අනිත් ඉන්ඩිකේටර්ස් ඔක්කොම ඩවුන් අප් වෙනවා මේ පෙන්නනවා සර්. ඉතින් දැම්මනේ මේ බයින් මේක ඒක අප්ඩේට් උන්නේ. right 13 ඔයාලට ආවේ නැත්තම් හරිද? ඔය ප්‍රශ්නේ තියෙන්නේ කලින් ඉන්ඩිකේටර් එක ඊයේ ඉන්ඩිකේටර් එකේ මම අද පොඩි ඉන්ඩිකේටර් එක අප්ඩේට් එකක් කරා. add to ආය අයින් වෙලා add to chart දෙන්න. එහෙම නැත්තම් ඔයාලට මෙන්න මෙහෙම ඉන්ඩිකේටර් එකේ ෆොටෝ එකක් පෙන්නලා ඇති. අයිනින් ඉන්නම් පෙන්නනවා ෆොටෝ එක. මෙන්න මෙතන පොඩි අප්ඩේට් available කියලා මෙන්න මෙතන මාක් එකක් ඇවිල්ලා ඇති. ඒක අප්ඩේට් last version දෙන්න. එතකොට මේ latest version දෙන්න. එතකොට ඒක හරියට පෙන්නයි. මොකද අලුත් එකේ තමයි මගේ B එක තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතනින් පුළුවන් B එක ඕන ඔයාලට ඕන විදිහට ඉතින් B එක break even එක මේ ඔයාලට pips කීයකින්ද ඕනේ කියලා මාක් කරගන්න. මම pips 40 දාලා තියෙනවා. ඔයාලට ඕන නම් pips 10 50 ඔයාලට කැමති ගානක දාන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් මගේ සිග්නල් එක ආවට පස්සේ අනිවාර්යෙන් pips 60ක් 70ක් යනවාමයි රිවර්ස් වුණොත් රිවර්ස් වෙන්න කලින්. එතකොට ඔයා B කරන් හිටියොත් ඔයාගේ රිස්ක් මැනේජ් වෙනවා. TP වැදුන්නේ නැතත් B එකෙන් හරි නැත්නම් ඔයාලට B එකෙන් ගලව ගන්න හරි ඒ ඔප්ෂන් එක තියෙනවා. ඒ හින්දා තමයි B එකක් දාලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ සිග්නල් එකක් ගොඩාක් වෙලාවට මේකේ සාමාන්‍යයෙන් දවසට සිග්නල් එන්නේ 5 minutes වගේ තමයි. හරිද? එතකොට 5 minutes සිග්නල් වල පොඩි දැන් ඊයේ අපේ 5 minutes සිග්නල් එක සාමාන්‍ය pips 100ක් වගේ ගිහින් අනිත් පැත්තට ෆ්ලිප් වුණා.
එතකොට ඒකේ TP වැදුන්නේ නැහැ. නමුත් almost TP එක ළඟටම වගේ ගිහින් මෙතෙන්ට ගිහින් ආයෙ ෆ්ලිප් වුණා. එතකොට BE තිබ්බන එතකොට BE තිබ්බේ නැහැ මම දාලා. ඊට පස්සේ තමයි මට BE idea එක ආවේ. මේ BE තිබ්බනම් ඒක almost BE වලින් close කරගන්න පුළුවන්. ඊට කලින් ආපු 5 minutes බයි එක මං හිතන්නේ මේ හරියම වගේ ආවේ. ඒක TP2 hit වුණා. එතකොට මේකේ මේක ලොකු ටයිම් ෆ්‍රේම් වල එනේ වගේ අනිවාර්යෙන් ඒක ගොඩාක් වෙලාවට ප්‍රොෆිට් වලට ටාගට් එකට යනවා. TP1 වත් අනිවාර්යෙන් වදින්න යනවා. නමුත් මේකේ හැමදාම ලොකු ටයිම් ෆ්‍රේම් එක කියන්නේ 15 මිනිත්ස් වලින් ඉඳන් ලොකු ඒවට හැම වෙලේම එන්නේ නැහැ. මගේ කන්ෆර්මේෂන් ඔක්කොම බලලා තමයි ට්‍රේඩ් එකක් එන්නේ. එතකොට ඒක චුට්ටක් හැමදාම එන්නෙත් නැති වෙයි. හැම වෙලේම එන්නෙත් නැති වෙයි. මේ එතකොට සිග්නල් එක ආවට පස්සේ ඔයාලට සිග්නල් එකත් එක්ක ඔයාලගේ කන්ෆර්මේෂන් ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ ෆෙයාර් වැලියු ගැප් එක පෙන්නනවා, ඕඩර් බ්ලොක් ටික පෙන්නනවා, සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ටික පෙන්නනවා, ඒ ටික ඔක්කොම පෙන්නනවා. එතකොට ඔයාලට ඔයාලගේ chart එකේ ඔයාලගේ ඇනලයිස් එකක් හරි මොකක් හරි තියෙනවා නම් ඒකට සපෝට් එකක් විදිහට මගේ ඉන්ඩිකේටර් එක යූස් කරන්න පුළුවන්. සිග්නල් එකක් ආවට පස්සේ සිග්නල් එක ඔයාලා ඩබල් කන්ෆර්මේෂන් කරන්න. මම කන්ෆර්මේෂන් 4න් 3ක් කන්ෆර්ම් වුණාම තමයි සිග්නල් එක දෙන්නේ. එතකොට මෙතන ඔයාලට ලික්විඩිටි එක මොනවද, ඕඩර් බ්ලොක්, දැන් මෙතන ඕඩර් බ්ලොක් එකක් නැහැ තාම. ඕඩර් බ්ලොක් එකක් තිබ්බම ඕඩර් බ්ලොක් එක මොකද්ද, ට්‍රෙන්ඩ් එක මොකද්ද, RSI එක කොහෙද, ඒ ටික ඔක්කොම වෙනවා. සිග්නල් එක ආව මෙතන බයි කියලා තියෙනවා. සිග්නල් එක පොඩ්ඩක් ආය මෙයා වුණාම ආය වේට් කියලා රීසෙට් වෙනවා. එතකොට වේට් වුණාට මෙතන බ්‍රේක් ඉවන් එක ලඟ වුණාම සේල් බ්‍රේක් ඉවන් කියලා වැටෙනවා. මෙතන SL එක B කියලා, සේල් එක B කරා කියලා පෙන්නනවා. එතකොට මේකේ ලික්විඩිටි සෝන් එක තමයි මේ ලික්විඩිටි මාක් එකෙන් පෙන්වන්නේ. බයි පැත්තේ බයි ලික්විඩිටි, බයි සයිඩ් සේල් සයිඩ් ලික්විඩිටි. එතකොට මේ වචන ටික ගැන තේරෙන්නේ නැත්නම් ඔයාලා ගොඩාක් හිතන්න එපා කියන්නේ. ඔළුවෙන් අතරින් නෙමෙයි, දැනට හිතන්න එපා. මම සතියේ දවසක අමාරු නම් සෙන්සුරාලිදා හරි මම ෆ්‍රී ටයිම් එක මේ Zoom එකක් හරි නැත්නම් වීඩියෝ එකක්, Zoom එකක් නම් මට ලේසි. Zoom එක ඒතකොට ප්‍රශ්න අහලා වැඩේ කරද්දි මම ආසයි වට ඒක හොඳට කරගන්න පුළුවන්. Zoom එකක් හරි දාලා මම ඒ ටික කියලා දෙන්න. ඒක නේද මම මේ දාලා ට්‍රේඩින් සම්බන්ධව අදහසක් තියෙන කෙනෙක් මේක බලනවා කියලා හිතලා තමයි මම මේක කරන්නේ කියන්නේ දැන්. එතකොට මේකේ ඇකියුරන්සි එක හොඳට මතක තියාගන්න 75-80% තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මේක ඔයාගේ ඇනලයිස් එකට සපෝට් එකක් විදිහට යූස් කරන්න. මේකෙන්ම සේල් ට්‍රේඩ් කරන්න හදන්න එපා. එහෙම ට්‍රේඩ් කරන්න පුළුවන් නම් කියන්නේ එහෙම ට්‍රේඩ් කරන්න ඕන නම් මම ඔයාලට ඉන්ඩිකේටර් එකක් දෙන්න, සිග්නල් channel එකක් ඕපන් කරලා මම සිග්නල් දෙනවා. ඒ හින්දා එහෙම කරන්න එපා. කන්ෆර්මේෂන් එක ඔයාලගේ පැත්තනොත් ගන්න. දැන් සේල් නම් මාකට් එක සේල් කියන්නේ. මොකද